මේ ඉන්නේ ජුනාල්. මිනිහා ඉන්නේ හතවසරේ. හැබැයි මිනිහා උපන් ගෙයි මෝඩේ. තාත්තේ ඇයි ඉස්කෝලේ ටීචර් කිව්වා විවාහය ගැන වාක්‍ය 10ක් ලියන්න එන්න කියලා. විවාහය ගැන රචනාව මේ හදවතට පොඩි දෙන්න ඉතින් ජුනාගේ තාත්තයි එකතු වෙලා රචනාව ලියන්න පටන් ගත්තා. මේ ගෙදර ඉන්න ජුනාගේ තාත්තයි ජුනාගේ සීයයි විතරයි. ජුනාගේ සීයා ඉන්නේ ලැඩ ඇඳේ. කොයි වෙලෙත් මල පහ මුත්‍රා යනවා. ඒ වගේ තිබ්බා මෙතන මෙහෙම ලියපන් ඉහත ගොනු කරගත් කරුණු වලට අනුව අපි කක්ක යනවා හරි මම හිතනවා ඔයගොල්ලෝ මම ලියන් දීපු රචනාව ලියන්නේද කියලා. අපි එක්කෙනෙක්ගේ රචනාවක් කරන් බලමු. ජුනල් පුතා කියන්න බලන්න වාගේ රචනාව. විවාහය යනු ඕනෑම පවුල් සංස්ථාවක සමාජයක මූලික අඩිතාලමයි. වාව් ඒ වචන ටික දිගටම කියවන්න. ආදරය මුල් කරගෙන වගේම විවාහ යෝජනා ඇසුරෙන්ද විවාහයන් සිදුවේ. දැක්කද ළමයි? අන්න එහෙම තමයි රචනාවල් ලියන්නේ. අන්තිම වාක්‍යයත් කියවන්නකෝ පුතේ. ඒ සියලු කරුණු ගොනු කරගත් පසු අපට කක්ක යනවා. ඈ මේ දේවල් ගුණ කරාම කක්ක යනවා.